හරි ළමයි හයිට් අපි ඔය හයිඩ්‍රෝකාබන සම්බන්ධ කතා කිරීම කළා අපි උතන අපි දන්නවා අපි ඕක ලින්ක් වෙනවා මොනවටද මේ බහු අවයවික කියන්නේ මොනවද බහු අවයවික කියන්නේ කියලා චුට්ටක් නිකන් අපි කතා කරොත් මොනවද බහු අවයවිකයක් කියන්නේ බහු අවයවිකයක් කියන වචනේම තියෙනවා බහු අවයවික අවයවික ගොඩක එකතුවක් තමයි මේ පොලිම එකක් කියලා කියන්නේ පොලිම බහු අවයවික කියලා කියනවා පොලිම කියන ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන්න පාවිච්චි කරන පොලිම කියන්නේ අද තුල ලංකාව මෙන්ම ලෝකේ පුරා අව්‍යාප්ත වෙලා තියෙන ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තමයි පොලිම ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ පොලිම කියන්නේ බහු අවයවික. ඒතර බහු අවයවික ගොඩාක් දුරට අපිට ඉදිරියට ජීවිතේ සෑහෙන්න බහු අවයවික හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඉදිරියට ජීවිතේ වාහනයක අපි ගත්තොත් ටයර් එකේ ඉඳන් හරිද වාහනේ තියෙන සමහර ඔයිල් සීල් ඔයිල් අරන් යන ඒ හෝස් ඒ වගේම ගෙදර භාවිතා වන පුටු ඒ වගේම සමහරවල්ලාට බෝතල් අපි වතුර බෝතල් කියලා භාවිතා කරන ඒවා ඒ වගේම ප්ලාස්ටික් අපි ලියන පෑන හදලා තියෙන වතුර ටැංකි ඒ වගේ ගොඩාක් දේවල් ඒ වගේ අපි ජල නල කියලා අපි ගන්නවනේ දැන් අපේ ගෙදර නල පද්ධති ගත්තොත් එහෙම සියල්ලම තියෙන්නේ පොලිම වලින් නිර්මාණය වෙනවා. ඉතින් ඒතකොට පොලිම කියන්නේ සෑහෙන ජීවිතේ වැදගත් දෙයක්. හරිද? එතකොට මේ පොලිම ගත්තොත් ස්වභාවිකව තියෙන බහු අවයවිකත් කෘතිමව තියෙන බහු අවයවිකක් තියෙනවා. ඒතර ප්‍රධානව බහු අවයවික බෙදන්න පුළුවන් කොටස් දෙක තමයි ස්වභාවික සහ කෘතිම කියන එක. මේ ස්වභාවික කියලා කියන්නේ මේක පරිසරයේ තියෙන ක්‍රියාවලියක් තුලින්ම තමයි මේ පොලිම එක හැදෙන්නේ. මේ පොලිමරයිසේෂන් කියලා කියන්නේ පොලිම එක නිකන් හැදෙන විදිය. පොලිම එක කොහොමද හැදෙන්නේ? ඒක ස්වභාවිකව තමයි සිදු වෙන්නේ. ස්වභාවික ක්‍රියාවලියක් තුලින්. එතකොට කෘතිම බහු අවයවික කියලා කියන්නේ ඒක දැන් බහු අවයවික පොලිම කියන එක. එතකොට කෘතිම නම් කෘතිම බහු අවයවික හැමතිස්සෙම හැදෙන්නේ මිනිසා විසින් තමයි මේ ක්‍රියාවලිය පාලනය කළා මේ පොලිම එක හදන්නේ. හරිද? ඒවට අපි කියනවා කෘතිම බහු අවයවික කියලා. බහු අවයවික කියන්නේ ඔන්න ඔය කතාව. එතකොට ස්වභාවික සහ කෘතිම කියලා බහුවක ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. ස්වභාවික බහු අවයවික වලදී අපිට හම්බෙන ප්‍රධානම ඒවා තමයි ඔයගොල්ලෝ දන්නවා ප්‍රෝටීන ගත්තම ඒ වගේම ස්වාභාවික රබර්. ඇත්තටම මේක තමයි සෑහෙන අද වෙනකොට ලෝකයේ සෑහෙන දියුණු වෙමින් පවතින බහු අවයවිකයක්. ඒ කියන්නේ ස්වභාවිකව ගන්න රබර් වගේම දරුවනේ මේවා කෘතිමවත් මේ වෙනකොට රබර් වර්ග හදනවා. ඒ කියන්නේ දැන් අපි ස්වභාවිකව ගන්න රබර් ශාකයනේ. රබර් ශාකයෙන් අපි අරගෙන කිරි අරගෙන ඒවා විවිධ නිෂ්පාදන සිදු කරනවා. එතකොට රබර් කිරි ආශ්‍රිත නිෂ්පාදන, රබර් කිරි එකතු කරලා ඒ වගේන් එක ඒවා ෂීට් බවට පත් කළා වෙනත් නිෂ්පාදනයන් සිදු කරනවා. ටයර් හදනවා, ඒ වගේම කාපට් වර්ග, හෝස් වර්ග, ඒ වගේම රබර් කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, ග්ලව්ස් හදනවා නේද? ඒ වගේම බැලුන් රබර් බෑන්ඩ්ස් ඒ වගේ නිෂ්පාදනය කරන රබර් කිරි ආශ්‍රිතව ඒ වගේ රබර් කිරි කැටි ගස්සලා ඔය ෂීට් හදලා ඒවා ආශ්‍රිතව නිෂ්පාදන තියෙනවා මොනවද ටයර් වර්ග වගේම අපි භාවිතා කරන සපත්තු සෙරප්පු වගේ ගත්තොත් ඒවා ඒ වගේම විවිධ හෝස් ඔය අපි වතුර දාන හෝස් ඒ වගේම සමහරලාට වාහනවල එන්ජින් වල තියෙන හෝස් වර්ග තියෙනවා ඉතින් ඒ වගේ දේවල් බෙල්ට් ඒ වගේම කාපට් ඒ වගේ නිෂ්පාදන රබර් කැටි ගස්සලා සාදන ෂීට් මගින් එහෙම නිෂ්පාදන සිදු කරනවා. ඉතින් ඔය ගත්තොත් එහෙම රබර් කියන එක සෑහෙන්න ලෝකේ මේ වෙනකොට ඊටාම වැදගත් මේක නැතුවම බැරි බහු අවයවයක් බවට පත් වෙලා තියෙනවා. මේ බහු අවයවයක ස්වභාවිකව රබර් තියෙනවා. ඒ රබර් ශාකෙන් ගන්නවා. ඒ වගේම මේකට කෘත්‍රිමවත් රබර් නිෂ්පාදනය දියුණු වෙලා ඒ ආකෘතිය සහිත රබර් වර්ග ඕනතරම් ලෝකේ දැන් හැදිමින් තියෙනවා. හරිද? එතකොට කෘත්‍රිම බහුවයක පැත්තට આવොත් අපි කතා කරනවා ගොඩක් ඒවා තියෙනවා PVC ඒ වගේම පොලිතීන් කියන එක. පොලිතීන් බෑග්ස් තියෙන්නේ. පොලිතීන් බෑග්ස් ඒ වගේම අපි දන්නවා මේ PVC කියන එක පොලිතීන් පස්සේ ටෙෆ්ලෝන් ඔයගොල්ලෝ විෂය නිර්දේශය තුල තියෙන ඒවා මේ ටෙෆ්ලෝන් ඒ වගේම පොලිඑස්ටර් තියෙනවට එතකොට පොලිඑස්ටර් ඊට පස්සේ බේක් ලයිට් කියන සංයෝගය ටෙරිලීන්ලා ඔය කියන ඔය පොලිඑස්ටරයක් තමයි එකක්. එතකොට පොලිස්ටයිරීන් හරිද?
polystyrene, PVC, polythene, Teflon, Bakelite, ඒ වගේම ටෙරිලීන් කියන සංයෝගයක් තියෙනවා. බහුවයකයක් හරිද? ඊළඟට polystyrene, styrene හරිද? polystyrene ඉතින් ඔය වගේ දේවල් තියෙනවා මේ කෘතිම බහු අවයවික විදිහට අපිට ඇත්තටම ඉදිරියට හම්බෙන්නේ. polystyrene කියලා තියෙනවා. ටෙරිලීන් ඔය එක එක නූල් වර්ග කෙඳි වර්ග ආශ්‍රිතව තියෙන ටෙරිලීන් කියලා, බේක්ලයිට් කියලා තියෙනවා. අපේ එක එක ඔය විදුලි උපකරණ විදුලි ඔය ගිනි ගැනීම වලට ඔරොත්තු දෙන පරිදි සාධන දේවල් බේක්ලයිට් වලින් හදනවා. ඒ වගේම ටෙෆ්ලෝන් කියන්නේ නොඇලෙන බඳුන් හදන්න ගන්නවා. ටෙෆ්ලෝන් වල ගත්තොත් ටෙෆ්ලෝන් වල ප්‍රධානම කාර්යය තමයි නොඇලෙන බඳුන් කියන්නේ. බඳුන් හදන එක. ඒතර ටෙෆ්ලෝන් වල භාවිතයක් ටිකක් ගින්නට රොසු දෙනවා. ඒ වගේම පොලිතීන් බෑග්ස් හදන්න ගන්නවා. පොලිතීන් වර්ග තියෙනවා. විවිධ ඝනකම් සහිත පොලිතීන් වර්ග දැන් මේකට ලෝකේ තියෙනවා. පවතිනවා. ඒ වගේම PVC දාන පොලි වයිනයිල් ක්ලෝරයිඩ් කියන්නේ අපි භාවිතා කරන ජලනල වලට භාවිතා කරන බහු අවයවිකයක් පොලිම එක. හරිද? ඉතින් මේවා තමයි කෘතිම බහු අවයවික ගණයට වැටෙන්නේ. ඒ වගේම ස්වාභාවික බහු අවයවික තියෙනවා. ඒකට අපි ගත්තොත් පිස්ටය, සෙලියුලෝස්, DNA, ප්‍රෝටීන ඒවා ගත්තොත් එහෙනම් මේවා ස්වාභාවික බහු අවයවික ගණයට වැටෙනවා. රබර් කොහොමත් ඉතාම ප්‍රසිද්ධ ස්වාභාවික බහු අවයවිකයක්. ඒ වගේම DNA ඊට පස්සේ ඔය ගත්තොත් මොනවාද සෙලියුලෝස් ඒ වගේම DNA ඊට පස්සේ අපිට පිෂ්ඨය ඒව ගත්තොත් එහෙම මේවා ස්වාභාවික බහු අවයවික ගණයට වැටෙන්නේ. මේවා ස්වාභාවික බහු අවයවික, මේවා කෘත්‍රිම බහු අවයවික. එතකොට මේ වගේත් සමහර බහු අවයවික තාපයට ඔරොත්තු දෙන බහු අවයවික තියෙනවා. සමහර ඒවා තාපයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම සමහර පොලිම වර්ග තියෙනවා රේඛීය ස්වභාවයක් තියෙනවා. සමහර ඒවා දාම විහිදිච්ච ස්වභාවයක් තියෙන බහු අවයවික තියෙනවා. ඒවා අණුව බහු අවයවික එක එක වර්ග කිරීම සහිතව තියෙනවා. ශාඛා දාම තියෙන ඒවා තියෙනවා. රේඛීය බහු අවයවික තියෙනවා. හරිද? ඒ වගේම සමහර ඒවා මෙහිම හරස් බන්ධන සහිත හරස් දාම සහිතව තියෙනවා. ඒ වගේ විවිධ බහු අවයවික වර්ග වලට කොටස් වලට බෙදලා තියෙනවා. right. එතකොට දැන් අපි සරලව කතා කරොත් එහෙම දැන් ඔයාලා දන්නවා මේ හයිඩ්‍රෝකාබනයක් වන ඇල්කීන. මේ ඇල්කීන අපි දන්නවා මෙන්න මෙයා. එතකොට මෙන්න මෙයාගේ ව්‍යුත්පන්න වෙන ගොඩක් බහු අවයවික කෘත්‍රිම බහු අවයවික යටතේ ගොඩක් බහු අවයවික අපිට දිනදා ජීවිතේ ගොඩාරියක් හමු වෙනවා. මෙයාගෙන් ව්‍යුත්පන්න වෙලා හැදෙන බහු අවයවික. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රධානව මෙයාගෙන් ව්‍යුත්පන්න වෙන බහු අවයවික තුනක් තියෙනවා. මේ තුන ගැන චුට්ටක් කතා කරොත් මෙයාගෙන් ව්‍යුත්පන්න එක බහු අවයවයක් තමයි දරුවනේ මේ PVC කියන බහු අවයවය හදන්න ගන්න තැනුම් ඒකකය කියනවා. තැනුම් ඒකකය කියලා. එතකොට කොහොමද ඒක වෙන්නේ? මේ තියෙන මේකේ C2යි H4ක් තියෙනවා. මේක එක H එකක් අයින් වෙලා ඒකට Cl එකක් බැඳෙනවා. මේක අපිට ලැබෙනවා PVC හදන තැනුම් ඒකකයේ විදියට. ඒ වගේම මෙයාගෙන් අපිට තව ගන්න පුළුවන් එකක් තියෙනවා. ඒ තමයි මේ ඇල්කීනින්. එයාව මේ විදිහට මෙයාගේ තියෙන මේ H ටික සම්පූර්ණම H වෙනුවට අපි F පරමාණු දාගත්තොත් මේ විදිහට F දාගත්තොත් මෙන්න මේක තැනුම් ඒකකයක් විදිහට ආපු තවත් බහු අවයවිකයක් අපිට ලෝකේ හම්බ වෙනවා. හරිද? ඒක ඉතාම ප්‍රසිද්ධ බහු එකක්. ඒකයි තව මෙන්න මෙයාවම එහෙම්ම බහු අවයවයක් විදිහට මෙයාගෙන් හැදෙන බහු අවයවයක් ලෝකේ තියෙනවා. ඒතකොට දැන් මෙයාට අපි කියන්නේ එතීන් කියලා. එතීන්. මොකද ඇල්කීනයක් නිසා අපි කියනවා ඊන්. ඒ වගේම මේක කාබන් දෙක නිසා එත්. දන්නවනේ අර හයිඩ්‍රෝකාබන් වලදී අපි සරල හයිඩ්‍රෝකාබන කතා කරනෝනේ ඇල්කීන වල. එතේන්, මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්. ඒ වගේ ඇල්කීන වල තියෙනවා මේ වගේ කාබන් දෙක එත් නම් ඒක ද්විත්ව බන්ධනයක් නිසා ඊන් එතීන් කියලා අපි කතා කරනවා. ඒතර මේක ගත්තොත් එහෙම මේ එතීන් කියන කෙනා හරිද? මේ එතීන් කියන කෙනා බහු අවයවීකරණය වෙලා බහු අවයවයක් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මෙන්න මේ එන ව්‍යුත්පන්නයක් මෙයා කාගෙන්ද? ඇල්කීනෙන් ව්‍යුත්පන්න වෙන කෙනෙක්. හරිද? එතකොට ක්ලෝරෝ එතීන් කියලා කියන්න පුළුවන්. ක්ලෝරෝ එතීන් කියන එක බහු අවයවීකරණය වෙලා
බහු අවයවීකරණයෙන් කියලා කියන්නේ polymerization බහු අවයවීකරණය වෙලා ලැබෙන්න පුළුවන් තවත් බහු අවයවයක්. අපි බලමු මේ මොනවද කියලා වෙනවද? මෙයත් බහු අවයවීකරණය වෙලා තව බහු අවයවයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ප්‍රධානම හම්බෙන කෘතිම බහු අවයව තුනක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වන තැනුම් මේකක මේ එතීන් කියන එකෙන් තමයි ව්‍යුත්පන්න වෙන්නේ. මේ එතීන්ගේ එක H එකක් අයින් වුණාම Cl එනවා. එතකොට ක්ලෝරෝඑතීන් ඒ වගේම ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් තමයි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් ද මේ තියෙන්නේ. ඒකේ මේ තියෙන H4ම ගැලවිලා සම්පූර්ණම ෆ්ලෝරීන් බැඳිලා තියෙනවා. අපි කියමු ටෙට්‍රා හතරක් කියන්නේ ටෙට්‍රා ෆ්ලෝරෝනේ ෆ්ලෝරීනේ ෆ්ලෝරෝඑතීන් කියන. ඒතර ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහු අවයවීකරණය වෙලා හැදෙන්නේ ටෙෆ්ලෝන් ඒ වගේම ක්ලෝරෝඑතීන් බහු අවයවීකරණය වෙලා හැදෙන්නේ PVC. ඒ වගේම එතීන් බහු අවයවීකරණයෙන් හැදෙන්නේ පොලිඑතීන් කියන එක. පොලිඑතීන් කියන්නේ පොලිතීන් අපි භාවිතා කරන පොලිතීන් හැදෙන්නේ මේකේ බහු එක. ඒතර මේ බහු අවයවික තුන හැදෙන තැනුම් මේකකයේ විදිහට ගන්න. අපි මේ තුන් දෙනා. මේ තුන් දෙනාම එතීන් වලින් ව්‍යුත්පන්න වෙන අනිත් දෙන්න. මෙයා එතීන් කොහොමද එතීන් වලින් ව්‍යුත්පන්න වෙන දෙන්න තමයි මේ තියෙන්නේ. රයිට්. දැන් කොහොමද මේ බහු අවයවීකරණය සිදු වෙන්නේ කියලා හිතුවොත් එහෙම සරලව. හරිද? මෙහෙම මේ තියෙන ඇල්කීන් එකක්. මේක මොන ඇල්කීනද? එතීන්. මෙයා බහු අවයවීකරණය වෙලා හැදෙන පොලිතීන් වල ආකෘතිය ලේසි මතක තියාගන්න පුළුවන් වුණාට පුතා මෙන්න මේ විදිහට. ඔයා මේක හිතන්න මේ බන්ධනය මැදින් මේක ගැලවිලා මේක කඩන්න මේ මැදින් ඉතින් ගැලවිලා ඔයා දෙපැත්ත මේ බන්ධනේ කඩලා මේ මෙතන තියෙන මේ දිත්ත බන්ධනේ මේක බන්ධනයක් කඩලා ඉතුරු ටික හොම්ම ලියන්න. C2යි H4 හොම්ම ලියන්න. ඔය විදිහට H4 ලියලා මෙතනින් ගැලවිලා එන මේ බන්ධන දෙක දෙපැත්තට දාන්න ඕනේ. දාලා ඔන්න ඔහොම කොටු වරහනක් දාන්න. තේරුණාද කියන එක? මේ බන්ධනේ හැදෙන දැන් දෙපැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලානේ. හවුලේ තියාගන්නේ. ඒක ඔයා මෙතනින් ගලවලා ඔයා මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දාන්න මේ ඉලෙක්ට්‍රෝන මෙතනට අරගෙන අnder මදි. එතන මේකට කියනවා පුනරාවර්ත ඒකකය කියලා. පුනරාවර්ත ඒකකය. රිපීටිං යුනිට් එක. එතන ඕක රිපීට් වෙලා තමයි පොලිමර් එක හැදෙන්නේ. ඒක ලියන්න පුළුවන් අපිට කොහොම කාබන් දෙකයි. කොහොම හයිඩ්‍රජන් ටික එනවා. ඊළඟට මෙතනට n අකුරක් දැම්මම ඕකෙන් කියවෙන්නේ පොලිතීන් කියන බහු අවයවිකය තමයි මේ අපි ඇඳලා තියෙන්නේ. ඕකේ පොලි කියන්නේ මේ වගේ යුනිට්ස් n සංඛ්‍යාවක් මෙහෙම එකතු වෙලා තමයි මේ බහු අවයවිකය නිර්මාණය වෙන්නේ. මොන යුනිට්ද? මෙන්න මේ වගේ යුනිට්. මේකට කියනවා අපි මෙන්න මේකට කියනවා රිපීටිං යුනිට්. පුනරාවර්ත ඒකක කියලා. ඒ වගේ කෑලි පුනරාවර්තනය වෙලා ලොකු හැදෙන චේන් එක තමයි අපි කියන්නේ පොලිතීන් කියලා. එතකොට මේ තියෙන්නේ පොලිතීන් වල තැනුම් මේකකය, මේ තියෙන්නේ පුනරාවර්ත ඒකකය, මේ තියෙන්නේ පොලිමර් එක. පොලිමර් එක එනකොට මෙතන n දාන්න ඕනේ. n කියලා දාන්න ඕනේ. රිපීටිං යුනිට් එක කියලා කියන්නේ මේක මෙහෙම ගලවලා මේ ඇඳපු කොටසට තමයි කියන්නේ පුනරාවර්ත කොටස කියලා. ඒතර මේක භාවිතා වෙන ඇසුරුම් විවිධ දේවල් ඇසුරුම් කරන්න භාවිතා වෙනවා නේ. පොලිතීන් ඉතින් කොච්චර දේවල් වලට අපිට එදිනෙදා ජීවිතේ හම් වෙනවද නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙයා. ඕකේ ව්‍යුත්පන්නයක් අපි ගත්තොත් මේ තියෙන එයාගේ ව්‍යුත්පන්නයක්. මෙයා තමයි තනුම් මේකකේ වෙන්නේ PVC වල. මේකෙත් අර විදිහටම මෙහෙම ගැලවුවොත් මෙයා ගැලවුවොත් මෙයාගෙන් ওই විදිහට මිතුරු ටික ওই විදිහටම ලියලා මෙතනට Cl එනවා. මෙතන ওই විදිහටම ආන්න ඔහොම දාන්න. මේක දැන් පුනරාවර්තයක. PVC වල උතරින් පස්සේ මෙයාට වැටුණොත් ඔය විදිහට මෙතන එන්ව දැම්මොත් අපි කියන මේකට පොලිම එකක් කියලා. ඉතින් මේකට අපි කියනවා පොලි වයනයිල් ක්ලෝරයිඩ්. ඒතර මේක තමයි PVC වල පොලිම එක මේ තියෙන්නේ. PVC කියන පොලිම එක. මේ තියෙන පුනරාවර්ත එකක ඒකේ තනුම් මේකේ තමයි මේ තියෙන්නේ. මේ වගේ චේන් ගොඩක් මේ වගේම එකතු වෙලා තමයි බහු අවයවිකය නිර්මාණය වෙලා තියෙන්නේ. බහු අවයවිකය නිර්මාණය වෙනකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඔය බහු අවයවීකරණය කියලා කියන්නේ. තනුම් ඒකකය පුනරාවර්ත ඒකකයේ කොට නගලා ඒක තුලින් බහු අවයවකය හදන එක තමයි කියන්නේ පොලිමරයිසේෂන් නැත්නම් බහු අවයවීකරණය කියලා කියන්නේ. ඊට පස්සේ මේකත් ගින්නට ටිකක් ඔරොත්තු දෙනවා.
හේතුව මෙන්න මේ ක්ලෝරින් පරමාණු ඒක තව උසස් පෙළ අධ්‍යයනයේදී ඔයාලා කතා කරන ඉස්සරහට වෙන තව අධ්‍යයනය කරයි. ඉතින් මේක ටිකක් ගිනි ගැනීමට රොතු දෙනවා. ඔයගොල්ලෝ දන්නකෝ PVC බට එක පොඩ්ඩක් ගින්නට අල්ලන් ඉන්නකොට පොලිතින් එකක් තරම් වේගෙන් ඒක විනාශ වෙන්නේ නැහැ. ඒක ටිකක් විතර ගින්නට රොතු දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක ගන්න ජල නල ඒ වගේම ඔය එක එක වතුර ටැංකිය ආරමේ නිර්මාණය කරන්න භාවිතා කරනවා මේ PVC වර්ග. හරිද? right. ඊට පස්සේ තියෙනවා මේ එතීන් කියන කෙනාගේ ව්‍යුත්පන්න වල තවත් සංයෝගයක් තමයි පුතා මෙන්න මේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියලා කියන්නේ. එතකොට ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහු අවයවීකරණය. තාම හැදෙනවා මෙන්න මේ වගේ රිපීටිං යුනිට් එකක්. මේ වගේ රිපීටිං යුනිට් එකක් හැදෙනවා. ඊට පුනරාවර්ත කොටසක් හැදෙනවා. එතකොට ඒක බහු අවයවීකරණය මේ වෙන ක්‍රියාවලිය. එතකොට ඕක එකතු වෙලා දිගටම අපිට හැදෙනවා දරුවෝ. මෙයාට කියනවා අපි පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියන එක. මේ තියෙන්නේ අර මොනවද ටෙෆ්ලෝන් කියන සංයෝගය. ඉතින් මේක දැනගත්තම ඇති මේ ටෙෆ්ලෝන් කියන්නේ මෙයාට. එතකොට මේක තමයි ක්‍රියාවලිය. මේකට කියන්නේ පුනරාවර්ත කොටස. මේ තියෙන්නේ මේක හැදෙන මූලික තනුම මේකක. එතකොට මේක එතීන් වල ව්‍යුත්පන්නයක් ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. මේක පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් තමයි මේ තියෙන්නේ. පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියන්නේ මේක. කියන්නේ පොලි මේක කියන එක. ඒ කියන්නේ බහු අවයවිකය. ටෙෆ්ලෝන් වල බහු අවයවිකය. මතක තියාගන්න ඕනේ ඔය ටික. right. හරියට ඔය કૃතිම බහු අවයවික ටිකක් තමයි කතා කරේ අපි. හරිද? ඒතර පුනරාවර්ත ඒකකය මොකද්ද? ඒ වගේම බහු අවයවිකය මොකද්ද කියන එක. ඔය සම්බන්ධව කතා කරා අපි. නිකන් ඔයාට හිතුනොත් මේක කොහොමද මේ පොලිම එක වෙන්නේ කියලා නිකන් කතා කරොත් කොහොමද එතීන් වලින් ආවොත් ඔක වෙන්නේ මේ විදිහට එතීන් වල පුනරාවර්ත කොටස් ගොඩක් ওই විදිහට සම්බන්ධ වෙනවා. එකක් නෙමේ ඕ වගේ කිහිපයක් එකිනෙකට සම්බන්ධලා තමයි ඔය වැඩේ වෙන්නේ. කොටස් කිහිපයක් එකිනෙකට මෙහෙම බැඳෙනවා. බැඳිලා තමයි ඔන්න දැන් ඔය තියෙන පොලිතීන් වල ඔය වගේ යර n සංඛ්‍යාවක් දාන්න හේතුව අන්න ඒක. ඔන්න ඔය වගේ අර පුනරාවර්ත කොටස් කිහිපයක් එක දිගට බැඳීමකට ලක් වෙනවා. එලා තමයි එයාව හැදෙන්නේ. මම හිතුවා ඒක පැහැදිලි කියලා. එතකොට ස්වාභාවිකව එතකොට අපි පොලිම කියන එක අර්ථ දක්වුවොත් කොහොමද කියන්නේ? කුඩා අණු ගොඩක එකතුවක් තමයි. කුඩා අණු ගොඩක් එකතු වෙලා හදන විශාල අණු කොට තමයි කියන්නේ පොලිම එකක් කියලා. නැත්නම් අපි කියනවා බහු අවයවිකයක් කියලා. බහු අවයවිකයක් කියලා කියන්නේ කුඩා අණු ගොඩක එකතුවකින් හැදෙන දීර්ඝ දාමයකට තමයි කියන්නේ. දීර්ඝ අණුවකට තමයි ලොකු අණුවකට තමයි කියන්නේ බහු අවයවිකයක් කියලා. ඒතර අපිට හම්බෙන මේ කෘත්‍රිම බහු අවයක තමයි ඔය කතා කරන්නේ. ඒතර ස්වභාවික බහු අවයක විදිහට හම්බෙනවා රබර්. රබර් ගත්තොත් රබර් වල තැනුම් ඒකකය කියනවා අයිසෝප්‍රීන් කියලා. එතකොට මෙන්න මේ විදිහේ තැනුම් ඒකකයක් තමයි රබර් වලට තියෙන්නේ. කාබන් පරමාණු කීයක් තියෙද බලන්න. කාබන් පරමාණු 4ක්. ඒ වගේම හයිඩ්‍රජන් ඒවට සම්බන්ධ වෙලා තිනවා මේ කෙළවරෙන් හයිඩ්‍රජන් 2යි මේ කෙළවරෙන් හයිඩ්‍රජන් 2යි මෙතන මැද එක හයිඩ්‍රජනයක් සම්බන්ධ වෙලා තිනවා. ඊට අමතරව CH3 කියලා මේ වගේ කාණ්ඩයක් මෙතනට සම්බන්ධ වෙලා තිනවා. ඒක මම ලේසිකම කියනවා මේ විදිහට කාබන් 4ක් ඇඳගන්න. අන්තිම කාබන් එක ගාවටයි මුලයකටයි දාගන්න මෙහෙම ද්විත්ව බන්ධනය. දාලා මේ පැත්තට හයිඩ්‍රජන් 2ක් එනවා මේ කෙළවරටත් හයිඩ්‍රජන් 2ක් එනවා. මෙතන තියෙන මේ දෙවෙනි එකට ඇවිල්ලා CH3 කාණ්ඩයක් බෙදෙනවා. ඔය විදිහට තමයි එන්නේ. එතකොට දැන් මේකෙන් රබර් හැදෙනකොට මේක ඇත්තටම මෙහෙමයි වෙන්නේ. ඔය අර විදිහටම මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙන්න මේ මැද තියෙන කාබන් දෙක තියෙන්නේ. එතනට දාගන්න ද්විත්ව බන්ධනය. මේකේ පුනරාවර්ත ඒකකේ ලියන්න යන්න හදනවා. පුනරාවර්තය. කොහොම දාගන්න. ඒ කියන්නේ මෙයාව මෙතන ද්විත්ව බන්ධනය දාලා මේ දෙක දෙපැත්තට දාන්න. ඔහොම. කියන්නේ මෙයාව මෙතනට දාන්න. ඒකද කියන්නේ. මෙයාව කොහොම දෙපැත්තට දාන්න.
මෙතන දාන්න දිත්ත බන්ධනේ. මේ CH3 තියෙන කාබන් මේක මෙතන දිත්ත බන්ධනේ දාලා ඕක ඔන්න ඔය විදිහට හදන්න. through H2 ඔය විදිහට දාන්න. මේකෙත් H2 ඔහොම දාන්න. දැන් මේ බන්ධනේ මම කියන්නේ මෙතනට ගන්න කියලා. මේ බන්ධනේ වා මෙතනට ගන්න. එහෙම හිතන්න. ලේසි වෙයි. අන්න ඔහොම ගන්න. තේරුණාද? ඔය විදිහට ගන්න. හරි. එතන මොකද්ද වෙන්නේ? මේ බන්ධනය දෙක ඔයා මේ කාබන් දෙකෙන් දෙපැත්තට දාන්න ඕම. මෙතනට දිත්ත බන්ධනයක් දාන්න. මැදට දිත්ත බන්ධනයක් දාලා මේ බන්ධන දෙක දෙපැත්තට ගන්න. අරගෙන හඳුනාම එන්නේ ඔකට තමයි කියන්නේ රබර් වල පුනරාවර්ත එකකේ ඒකට n ආවම අපි ඒකට කියන මොකද්ද? අපි ඒකට n ආවම කියනවා ස්වාභාවික රබර් කියලා. හරි. අයිසෝප්‍රීන් කියන තනුම් මේකකයේ පුනරාවර්තනය වෙලා එන බහුවයක තමයි මේ ස්වාභාවික රබර් කියලා සලකන්නේ. දැන් ස්වාභාවික රබර් අරගෙන ඉවරලා මං කිව්ව අර විදියට විවිධ නිෂ්පාදන වලට එනකොට ඒක අපි මොකක් කරන්න ඕනද? අපි කියන වොල්කනයිස් කරනවා කියලා. වොල්කනයිස් කරන්න සල්ෆර් භාවිතා කරලා රබර් එක අතර හරස් දාම ඇති කරනවා. හරස් දාම ඇති කිරීම තුළ මොකද වෙන්නේ? හරස් දාම ඇති කිරීම තුළ එයාට ශක්තිමත් භාවයක් ඇවිල්ලා එයාගේ ස්ථිර හැඩයක් ලබා ගන්න පුළුවන් වෙන රබර් එකට. රබර් එකේ ටයර් එකක් හැදුවත් මොනවා හැදුවත් අවසාන ක්‍රියාවලිය නිසා වොල්කනයිස් කරන්න ඕනේ සල්ෆර් යොදා උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක් කරලා ඒ අදාළ ද්‍රව්‍ය උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක් කරලා සල්ෆර් දාලා සල්ෆර් විතර නෙවෙයි පුතා විවිධ ද්‍රව්‍ය ගොඩාරියක් මේකට එකතු කරනවා. ಜಾති ගොඩාක් එකතු කරලා තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. සිදු කරාට පස්සේ ගොඩක් දුරට අපිට ඒ රබර් එකට ආපු හැඩය ස්ථිරව පවත්වා ගන්න පුළුවන් වෙනවා. රයිට්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට රබර් වොල්කනයිස් කිරීමේ ක්‍රියාවලිය තුලින් කරන්නේ මේ එයාට ඒ කියන හැඩය එයාගේ ඒ තියෙන ඒ අපි නිෂ්පාදනය කරන මොනවා හරි භාණ්ඩේ අපි කරන ඒ හැඩය සම්පූර්ණ එයාට ලැබෙනවා. එතකොට වොල්කනයිස් කිරීමෙන් ප්‍රත්‍යස්ත ගුණයේ අඩුවීමක් සිදු වෙනවා නේද? දැඩි භාවය වැඩි වෙනවා. එතකොට ඕක කරන්න අපි සල්ෆත් එක තමයි මේ මිශ්‍ර කිරීම සිදු කරන්නේ. රබර් වල තියෙන ප්‍රත්‍යාස්ත ගුණය අඩු වෙනවා. රබර් වල තියෙන ප්‍රත්‍යාස්ත ගුණය සමහර අවස්ථාවල අපිට ඒක වැඩක් නැහැ. ඒකට අඩු කර ගන්න ඕනේ. ඒ වගේ දේ මොකද වෙන්නේ මේ වල්කනයිස් කිරීමේ ක්‍රියාවලිය තුලින් අඩුවීමකට ලක් වෙනවා. රයිට්. මම හිතනවා පාඩ තේරෙන්නේ නැති රබර් කියන එක. රබර් කියන එක තමයි ස්වාභාවික රබර් වලට අපිට ස්වාභාවිකව තියෙන බහුවයකයක් සදා රබර් සෑහෙන වැදගත් වෙන එකක්. ඒකෙන් තමයි වැඩිපුර නිෂ්පාදන තියෙන්නේ. ඒ වගේම බහුවය ගත්තම ඒවා අපිට ඕන විදියට අපිට අවශ්‍යතාවය හරියන විදිය නිෂ්පාදනය ඇති කරන්න තමයි කෘතිම බහුවයකට හදලා තියෙන්නේ. අපි සමහර ලාවට ඒවා එක එක අපි භාවිතා කරන අපේ එදිනෙදා ජීවිතේ භාවිතා කරන දේවල් තියෙනවා. අපි ඒක අපි හිතමු තෙල් සහිත යම් අවස්ථාවකදී පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඒ බහුවයකේ ඒකට තෙල් වලට ඔරොත්තු දෙන විදිහට අපි හදන බහුවයකේ. ඒ වගේම ගෙවීම අඩු වෙන විදිහට බහුවයක නිෂ්පාදනය කර ගන්න ඕන නම් අපි ගෙවීම අඩු වෙන විදිහට බහුවයකයක් හදා ගන්න. එතකොට අපි හිතමු විවිධ දේවල් ටයර් එක උනත් එහෙමනේ ටයර් එක උනත් එහෙමයි ටයර් එකේ භාවිතා කරලා තියෙන රබර් විවිධ අවශ්‍යතා මත ඒකේ ගෙවීම අඩු කරන්න විවිධ දේවල් රබර් වර්ග හදලා තියෙනවා. ඒ විදිහට අපිට බහුවයකේ අපිට අවශ්‍ය පරිදි අපිට තියෙන අවශ්‍යතාවයට අනුකූල වෙන විදිහට සාදන්න පුළුවන් බහුවයක. ඒව තමයි කෘතිම බහුවයක කියලා කියන්නේ. හරිද? එතකොට ස්වභාවික බහුවයක කියනකොට ඒ බහු අවයවීකරණය කියන ක්‍රියාවලිය අපිට පාලනය කරන්න බෑ. ඒක පරිසරයෙන් තමයි ඒක පාලනය වෙන්නේ සිදු වෙන්නේ. ඒවා තමයි ස්වාභාවික බහුවයක. කෘතිම බහුවයක කියන්නේ අපිට ඕන විදිහට ඒකේ බහු අවයවීකරණය අණුවේ තියෙන දිග ඒවා මේ අපිට පාලනය කරගන්න පුළුවන්. ඒව තමයි ස්වාභාවික බහුවයක කියන්නේ. ඉතින් මම බහුවයක විපද මේ ඔයාලා විශේෂ නිර්දේශයේ තුල තියෙන ටිකටත් අමතරව පොඩි කාරණා ටිකක් නිකන් ඔය දැනගැනීම පිණිස ටිකල දුන්නා. ඉතින් එතකොට මේ අයිසෝප්‍රීන් කියන හොඳට මතක තියාගන්න. මේක ලියන ලේසි අර ඉස්සර කිව්වාගේ කාබන් 4 ලිව්වා. පළවෙනි එකට දිත්ත බන්ධනයක් දැම්මා, දෙවෙනි එකට දිත්ත බන්ධනයක් දැම්මා. ඊට පස්සේ මේ දෙවෙනි කාබන්ට මේ පැත්තේ දැන් හරිය මේ පැත්තේ මෙතන CH3 එකක් දැම්මා. දාලා ඊට පස්සේ මේකෙන් මේ තියෙන තනුම් මේක කියන්නේ අයිසෝප්‍රීන් කියන එකනේ. ඒකෙන් බහුවයකේ ලියන්න යනකොට මේ බන්ධනේ මේ පැත්තට දාගන්න, මේ බන්ධනේ මෙතන දාලා මෙතන මැදට දිත්ත බන්ධනයක් දාලා n කියන එක හැමදාම දාන්න ඕනේ. n කියන එක දැම්මම තමයි ඒක පොලිම එක වෙන්නේ. ඒ කියන්නේ බහුවයකේ වෙන්නේ. මොකද ඒ වගේ අණු ගොඩක එකතුවක් වෙන දීර්ඝදාමයකට තමයි අපි බහුවයකයක් කියලා කියන්නේ. රයිට්. එහෙනම් මම හිතන්නේ මේකත් තේරෙන්නේ